මම මේ ඉන්නේ කතරගම ගෝතමී ගම කියන ලස්සන ගම්මානේ. මම නම් මෙතනට මාස්පතා වගේ එනවා. මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න බලන්න ගමේ ලස්සන. ඔයගොල්ලෝ කතරගම ආවට මෙතනට ඇවිල්ලා නැතුව ඇති. හරිද? මේ තියෙන්නේ තන්නිකර නෙළුම් මල්. අපි කිරිවේරට යනකොට නෙළුම් මල් ගන්න මේ මෙතනින් නෙලාගෙන යන්නේවා තමයි මේ ගන්නෙ. ළමයි ගොඩාක් සරුංගල් අරිනවා. හරියට හුළඟ තියෙනවා. හරිම සුන්දරයි. අර ඈත පේන්නේ වැඩිහිටි කන්ද. හරිද? පොඩ්ඩක් ඉන්න තව ටිකක් ලං කරන්න. ඔය තියෙන්නේ අර බිල්ඩින්ග්ස් ටික එහෙම පේනවා. හරිද? හරි ලස්සනයි. ගමේ මිනිස්සු ඉන්න බොහොම දුප්පත් ගම්මානයක්. මොකද අපි ආරණ්‍යයට යනකොට සමහර ගෙවල් වලින් දුවගෙන එනවා. ආධාරයක් ඉල්ලගෙන ඉතින් අපි මම නම් මොන හරි හැමදාම දෙනවා. හරිද? යාළුවෝ දෙන්නෙකුත් ඇවිල්ලා ඉන්නවා. වාහනේ නැවතුවා මෙන්න මේ ගහ බලන්න මේක පාර මැදට වෙන්න තියෙන්නේ. හරිද? හරි විශාල ගහක්. හරිද? පාර මැදට වෙන්න පොඩ්ඩක් තියෙන අපි පාරේ යනකොට අයින් කරලා යන්න ඕනේ. මම නම් මේ 13 වෙනි වතාව මේ එක දිගට ආවේ. පොයවල් 13ක් මම එක දිගට ඇවිල්ලා තිනවා. හරිද? හරිම ලස්සනයි. මම මේ වීඩියෝ එක කෙටි කරන්න ඕන නිසා මම ඔක්කොම ගන්න නැහැ. මොකද දැන් අර ජීප් අර ඈත ලොරියක් පොඩි ට්‍රක් එකක් වගේ යනවා පේන්නේ. ඔය පාරෙන් ගියාම තියෙනවා මම ගිහිල්ලා තියෙනවා මගේ යාළුවත් එක්ක මේ ඒකට කියන්නේ මේ ඩෝසර් වැව. ඒ ඩෝසර් කරලා හදපු වැවක් තියෙනවා. ඒක අපි දැන් ඒකට වෙලාවකට යන්න ඕනේ. මේක ඉතින් ඇත්තටම ඇස් දෙකෙන්ම දකින්න ඕනේ. කතරගම ආවොත් ඕගොල්ලෝ සෙල්ල කතරගම පාරේ ඇවිල්ලා ගෝතමී ගමට යන පාර අහන්න එතකොට කියයි ඕන්නම් ඒ සේනාසනයට යන්න පුළුවන්. මම මේ එතනට යන ගමන් තමයි මේ නවත්තලා මේ පොඩ්ඩක් කරුවල වැටෙන්න ඉස්සෙල්ලා මාර ලස්සන නිසා වීඩියෝ එකක් කරේ. ඉතින් ඕගලන්ට මේ කොහොමද දන්නේ මේ බලමු අපි පස්සේ.